අද 24 මාර්තු 2025 කලින්ම වීඩියෝ එකක් කරා මේ වගේම දේශපාලන තත්ත්වය ගැන දැන් මාසයක් කිට්ටු වෙන්න වගේ එනවා. මට හිතුණා තව වීඩියෝ එකක් කරමු කියලා. ඇත්තට මේක කරන්න හේතුව දැනට තියෙන රටේ තත්ත්වය ගැන විග්‍රහයක් සහ පොඩි කාරණා කීපයක් තියෙනවා ඒ ගැන කතා කරන්න. මුලින්ම ඉතින් මගේ යාළුවෝ ඉන්නවා අපි Facebook page තියෙනවා Facebook group තියෙනවා WhatsApp group තියෙනවා. ඉතින් මගේ යාළුවෝ කීප දෙනෙක් ඉතින් ඒගොල්ලන්ගේ එක පක්ෂ නියෝජනය කරනවා. ඒක තමයි දේශපාලනය කියන්නේ. ඒක තමයි රටක ඇත්ත තියෙන්න ඕනේ. මොකද එක පැත්තක ඔක්කොම හිටියොත් ඒක අපිට හරි ආණ්ඩුවක් කරගෙන යන්නත් බෑ. විවේචන තියෙන්න ඕනේ. මොකද මේ පැත්තෙන් ඒවා හොයලා කතා කරපුවම තමයි අනිත් පැත්තට පොඩ්ඩක් ඒක තේරෙන්නේ යම් කෙනෙක් මේක ඉන්නවා කියලා. මොකද කලින් එහෙම තිබ්බේ නෑ. ඇත්තට මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ ඇත්තට විපක්ෂයක් කියලා දෙයක් තිබ්බෙම නෑ. මොකද මහින්ද රනිල් කියන්නේ දෙන්නම එකම පැත්තේ එකම කාසිය දෙපැත්ත වගේ. ඉතින් කිසි දෙයක් උන්නේ නැහැ. ඒගොල්ලන් මේගොල්ලන්ගේ දේවල් ඇල්ලුවේ නැහැ. ඒගොල්ලන් මේගොල්ලන්ගේ දේවල් කරේ නැහැ. කවදාකවත් ඒගොල්ලන් කාවත් ඇතුළට දැම්මෙත් නැහැ. හිරිය දැම්මෙත් නැහැ. දැකලත් නැහැ. අපි දන්නෙත් නැහැ සහ අපි දැක්කෙත් නැහැ ටීවී එකේ. ඉතින් ඒක ඒගොල්ලන් දේශපාලනය රංජන් කියන වගේ ඒගොල්ලෝ ඔක්කොම යාළුවෝ මල්ලි. හරි ඉතින් ඒකයි ඇත්ත තත්ත්වය. ඉතින් නමුත් දැන් දේශපාලනය ගොඩක් වෙනස්. දැන් නීතියට දේශපාලනය ඇඟිලි ගහන්න බෑ. පොලිසියට දේශපාලනය ඇඟිලි ගහන්න බෑ. ඒක ඕනම කෙනෙක්ට තමාගේ බල ප්‍රදේශයේ ඉන්න ගමේ හෝ යම්කිසි තැනක යම්කිසි පුද්ගලයෙක්ව දේශපාලනික ඉහළ කවුරු හරි පෙළේ කෙනෙක් එතනට කතා කරලා එයා වැරදි කෙනෙක් මෙහෙම ඇවිල්ලා මෙන්න මෙයාව අරන් ගියා හෝ මෙයාව නිදහස් කරගත්තා හෝ බලපෑමක් කරා කියලා දැනෙනවා නම් බය නැතුව ඉදිරිපත් වෙලා ඕගොල්ලන් ඒක කියන්න මේ සමාජ මාධ්‍ය හරහා. එතකොට තේරෙනවා යම් කිසි කෙනෙක් මේකට ඇඟිලි ගහලා තිනවා. නමුත් අද වෙනකම් මේ වෙනකම් දැන් මාස 5ක් විතර ගෙවිලා ගිහිලා තියෙනවා. අද වෙනකම් එහෙම තත්ත්වයක් නැහැ. ඒක හොඳ තත්ත්වයක් රටකට. ඉතින් මම ඒක හොඳ සුබවාදීතිය දකිනවා. මොකද අපි මේ දේශපාලනයට අපි මේ ආණ්ඩුවට ඇත්තට උදව් කරේ ඡන්දේ දුන්නේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. දේවල් ගන්න නෙමෙයි. මොකද මේ ආණ්ඩුව අපිට ඕනකම තිබ්බේ මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න. මොකද දැන් ඒක වෙනස් කරගෙන ගිහිල්ලා තියෙන එක තමයි මුලින්ම කරන්න ඕන. අනිත් දේවල් ඔය දෙන කියන දේවල් කැම්බි මඩු කරන දේවල් ප්‍රතිලාභ දෙන්න දේවල් ඔක්කොම පස්සට එන දේවල්. නමුත් මුලින්ම තියෙන්න ඕනේ අර පිලර්ස් ටික මේ හදන්න ඕනේ. යට තියෙන කණු ටික. ඒවා තමයි ওই දූෂණය මරකම එතන නාස්තිය රාජ්‍ය වේදන් නාස්තිය. එතකොට ඒ වගේ ඒ පැලන්තිය යම්කිසි ප්‍රභු පැලන්තියක් කියලා ඉහිලිටිය ඒගොල්ලන් තමයි ඔක්කොම කරගත්තේ. ඉතින් ඒගොල්ලන්ට ඕන විදියට තමයි ඒ පැත්තේ පළාතේම හැමදේම ග්‍රාම නිලධාරියාගේ සිට සමෘද්ධි නිලධාරියාගේ සිට එතකොට සීලමු බැංකු පද්ධති එතකොට පොලිසි රාජ්‍ය ආයතන සීලු දේවල් හැසිරුවේ ඒගොල්ලන්. එතකොට ඕගොල්ලන්ට ඇත්තටම දෙයක් කරගන්න බෑ. මොකද ගිහිලා වැඩක් කරගන්න බැරි වුණා. මොකද හේතුව එහෙම බලකිරීමක් බලපෑමක් සහ ලියුමක් නැත්නම් එතන වැඩේ වුන්නේ නැහැ. එහෙම තමයි කලින් තිබ්බේ. නමුත් ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා තියෙනවා. රාජ්‍ය ආයතනයකට ගිහිලා බලන්න ඒ තත්ත්වය ගොඩක් වෙනස්. ඔය ගියේ නැති කට්ටිය කමෙන්ට්ස් දාන කට්ටිය නිකන් එක එක්කෙනා ෂෙයා කරන ඒවා අල්ලලා YouTube එකෙම ෂෙයා කරන ඒවා අල්ලලා මේකේ ෂෙයා කර දාන කට්ටිය ඕල්ට පොඩ්ඩක් ගිහිලා බලන්න ඒව ඇතුලේ මොනවද වෙන්නේ කියලා. ඒතකොට ඔයගලන්ට හරි පික්චර් එකක් ගන්න පුළුවන් දැන් තියෙන තත්ත්වය. ඉතින් යාළුවන්ට කියන්නේ මේකයි. ඒක දාන්න ප්‍රශ්නයක් නැහැ. ඒක අපේ මගේ විරුද්ධතාවයකුත් නැහැ. නමුත් රටේ දේශපාලනය පක්ෂයක් දැන් ජයග්‍රහණය කරලා තව වසර 5ක් ඒගොල්ලන්ට තියෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ ඒ වසර 5 මොන දේ කරත් මේගොල්ලන්ට ඒක වෙනස් කරන්න බෑ. ඒක තමයි යථාර්ථය. ඊට අමතරව මේකට ඡන්දෙ දුන්න පිරිසක් ඉන්නවා. මේ ඡන්දෙ දුන්න පිරිස මොකද මාලිමාවට 3% වගේ තමයි ඡන්ද ප්‍රතිශතයක් තිබ්බේ. එතකොට හොඳට හිතලා බලන්න ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පක්ෂෙට ඉන්න ප්‍රමාණය 3%. හරි ඒක තමයි කොයි තැනේ 2.5 3.5 වැඩිම 5ක් 6ක් ඔය එනවා. ඒ අස්සෙන් එන කට්ටියක් ඉන්නවා. ඒ ඇරෙන්න අනිත් සීලුම මේ පිරිස ඡන්දේ දුන්න කට්ටිය වෙන වෙන පක්ෂවල. ඒ කියන්නේ
ගෝඨාභයට මහින්දගේ පැත්තේ හිටපු පොදු ජන පෙරමුණේ UNP එකේ සජිබේ මොකද ඒගොල්ලන්ට යම්කිසි ප්‍රශ්න වෙලා සහ ඒගොල්ලන්ගේ නායකත්වයෙන් වෙච්ච ප්‍රශ්න හින්දා ඒගොල්ලන්ට ගමට මුණ දෙන්න බැරි වෙච්ච ප්‍රශ්න හින්දා හැරලා කියලා දුන්න කට්ටිය මම හොඳට දන්නවා. මම දන්නේ යාළුවොත් ඉන්නවා එහෙම. ඉතින් එහෙම පිරිසක් තමයි ඡන්දේ දීලා අපි මේ ආණ්ඩුව පත් කරේ. ඉතින් විශාල ජන මේ තාවගේ කැමැත්තක් තිබ්බා මේ ආණ්ඩුවට. ඒක තමයි ලොකු ප්‍රතිශතයක. ඒ කියන්නේ හොඳ ලංකාවෙම ගොඩක් පළාත් මේ ජයග්‍රහණය කරලා දින්නේ. විශේෂයෙන් උතුරත්. එතකොට ඒ වෙනස කරන්න ඒ ඡන්දේ දුන්න පුද්ගලයෝ ලොකු ප්‍රමාණයක් ඉන්නවා. සායකට විරුද්ධ ප්‍රතිවිරුද්ධ පැත්තේ යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ විවේචන සාධාරණයි. මම කියන්නේ ඉතින් ඒගොල්ලන්ට මේක ටිකක් අමාරුයි. ඒක මට තේරෙනවා. ඉතින් මොකද ඒගොල්ලන් පරාදයලා. ඉතින් මේවා අහන් ඉන්නත් බෑ. මේගොල්ලන් දානේව හිතන්නත් බෑ. ඉතින් හොඳම වැඩේ කරන්න පුළුවන් පරණ කිව්ව එකක් අල්ලලා වීඩියෝ එක දාලා මේමනේ කිව්වේ මේ මොනවාද වෙන්නේ. අපි ඕවා වැඩක් නෑ. මොකද ඔය පරණ කතා අපි ඉතිහාසෙම ඒගොල්ලන් මේගොල්ලන්ට බැන ගිය සීන් එකක් නේ තියෙන්නේ. ඉතින් ඕකනේ ඇත්ත දේශපාලනේ. මේගොල්ලන් ආපු ගමන් ඒගොල්ලන්ට බයින. ඒගොල්ලන් ආපු ගමන් මේගොල්ලන්ට බයිනවා. ඉතින් හරියට බටලන්ද කොම්සම් වගේ. ඒ වාර්තාව චන්ද්‍රිකා එළියට නොදාන්න එකම හේතුවක් උනේ එයා දැනගත්තා මේ වාර්තාව මම ළඟ තියාගෙන මේක තියාගෙන මට කරන්න ඇල්ඩින්ගේ පුදුම පහන වගේ මේක තියාගෙන ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒකින්ද එයා ඡන්ද විශාල රනිල්ට එන්න නැති වෙන්නම බැරි වෙන්නම UNP ආණ්ඩුවකට එන්න බැරි වෙන්නම කරපු එකම හේතුව තිබෙන්නේ මේ බටලන්ද කොමිෂන්. ඒතකොට ඒක හැමදාම එළියට දදා ඒක ඡන්දයක් එනකොට ඒක මෙහෙමයි බටලන්දේ මිනිමරුවා ඒවා කියලා මේවා කියලා තනිකර හැමදාම මඩ ප්‍රචාර නෙමෙයි ඉතින් ඒකේ තිබ්බ ඇත්ත කරුණු. නමුත් ඒව එළියට දාලා තමයි ඡන්දෙ දිනන්නේ. හැම සැරේම කරේ ඒකයි. එතකොට ඒක එයා පාවිච්චි කරා. හැබැයි ඔයා හිතන්න මුලම කාලේ ඔය කොමිසමින් දුන්න වාර්තානුව එයාගේ ප්‍රජා අයිතිය අහෝස කිරීමෝ ඒකට සුසන දඬුවමක් දෙන්න පුළුවන් කියලා නිර්දේශ කරද්දී ඒක උසාවියට ගෙනල්ලා මේක නඩුව අහලා මේ යම්කිසි දෙයක් කරා නම් සමාට රනිල් සමාට හිර යන්නත් තිබ්බා. එහෙම වුණා නම් රනිල් නැහැ. එතකොට එන්නේ වෙන කෙනෙක්. එතකොට ඉන්න වෙන කෙනාට චෝදනා නැත්තම් යම්කිසි චෝදනාවක් හෝ දෙයක් කිසිම දෙයක් නැත්තම් මිනිස්සු එයාට විරුද්ධව නැගිටින්න කිසිම හේතුවක් නැහැ. ඒතන අනිත් පැත්තේ අයටත් ඒගොල්ලන්ට විරුද්ධව කතා කරන්න දෙයක්වත් නැහැ. හරියට අඬු කුමාරට වගේ. අඬු කුමාරට විරුද්ධව කිසි දෙයක් නැහැ කියන්නේ කිසි කෙනෙක්ට. එයා මිනිමරුවක් කියන්න පුළුවන්ද? දූෂණය කරා කියන්න පුළුවන්ද? හොරකම් කරා කියන්න කිසි දෙයක් නැහැ. එහෙම කෙනෙක් තමයිපත් වෙන්නේ. ඒතර එදා ඒ දේ චන්ද්‍රිකා කරලා තිබ්බනම් හදිස්සියේ රනිල්ව ඉරේදා තිබුණා සමහරට වෙන කෙනෙක් එන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තිබ්බා. නමුත් ඒක එයා උපයෝගී කරගත්ත එයාගේ ඉදිරි අනාගතයේටම ඒ පාක්ෂවල එයාට හැම මේකකටම මේ පාක්ෂිකයෝ මේගොල්ලන් පැත්තට හරව ගන්න එක හේතුවක් කරගත්තා. ඉතින් ඒ වගේම ඉතින් ඒ පරණ දේවල් අපි කොච්චර වුණත් දැන් වැඩක් නැහැ. ඒකින්ද දැන් අපිට තියෙන්නේ අනාගතේ. ඒකින්ද දැන් හොඳම වැඩේ තමන් නියෝජනය කරන පක්ෂ නායකයෝ පරණ දේවල් කී ඇදදී ඉන්නවද? එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ප්ලෑන්ස් අනාගත ප්ලෑන්ස් ඒගොල්ලන් දැන් වුණත් ඒගොල්ලන්ට ගමට සේවයක් කරන්න පුළුවන්. දැන් කලින් සජිත් ඇත්තට බස් බෙදුවා අරවා දුන්නා සූරු පන්ති කාමර දුන්නා ඒ වගේ ගොඩක් දේවල් දුන්නනේ. දැන් ওই දිලිත් ජයවීරන් මම දැක්කම මතකද ඒ කාලේ එයා ඡන්දෙට එන්න කලින් දුන්න දේවල් ටික හැමතැනම එයා ගියානේ. පන්සල් ගියා රේ ගියා ස්කූල් වලට අරවා දුන්නා. දැනුත් පුළුවන් ඒක කරන්න. දැන් ඒව කරන්නකෝ. ඒව කරලා මොකද ඒව කරලා එන්න බලන්න මිනිස්සුන්ගෙන් කැමැත්ත අරගෙන එන්න බලන්න මං කියන්නේ. එතකොට මේකේ වාසිය තියෙන්නේ ජනතාවට. මොකද ජනතාවට තමයි මේ දේවල් ලැබෙන්නේ. අපිට ලැබෙන්නේ නැති වුණාට ඔයාට ලැබෙන්නේ නැති වුණාට ඒක ඒ ගමේ මිනිස්සයාට ඒ පැත්තේ ඉන්න මිනිස්සයාට මේකේ ලොකු වාසියක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට ඒ යම් කිසි කෙනෙක් ඇවිල්ලා දෙයක් දෙනවා නම් ඒ පැත්තේ පාසලකට දෙයක් දෙනවා නම් පන්සලකට දෙයක් දෙනවා නම් ඒ ගමේ මිනිස්සුන්ට මාර වටනවා. ඒ ගමට පාරක් දෙනවා නම් ගමට පාලමක් දෙනවනම් ඉතින් වාසීනේ. ඉතින් ඒක අපි මේ වෙලාවෙ විදියට කරන්න ඕනේ. ඒගොල්ලන්ට ඒ දේවල් තමයි කරන්න කියන්නේ. ඒ ඇරෙන්න ආණ්ඩුව විවේචනය කර ආණ්ඩුවට පරණ ඒ කාලේ කරපු දේවල් විවේචනය කර අය මඩේ දදා අය ඕදෝද මඩේ දානවා කියන්නේ තේරුමක් නැහැ. මේකෙන් කාටවත් සතුටක් සහ කාටවත් කිසිම වාසියක් ලැබෙන්නේ නැහැ. මම කියන්නේ මිනිසුන්ට වාසිය ලැබෙන්න නම් කරන්න ඕන දේ. එතකොට මේ දේ මොකද මේකෙන් නැත්තම් ලොකු හානියක් වෙනවා. මේ අපිටම තමයි හානිය වෙන්නේ. ඒකින්ද අපි අපේ වල කපා ගන්න ඕනේ නැහැ. ඒකින්ද
ටිකක් කල්පනා කරලා ඒක එහෙම බලන්න. එහෙම පක්ෂයකට එහෙම යම්කිසි ඒගොල්ලන්ට දෙයක් ඉස්සරහට යන්න දෙයක් තියෙන පක්ෂයකට ඡන්දය දෙන්න. ඒක මං කියන්නේ හිම ප්‍රශ්න නෑ. මොකද JP එකටම දෙන්න ඕනේ කියලා කිසිම තැනක කිසිම මේකක් නැහැ. හරි. ඒක එක කාරණයක්. ඊට පස්සේ ඉතින් දේශපාලනයේ තොර සජිත් සහ දිලිත් ජයවීර තමයි දැනට ඉදිරියෙන්ම ඉන්න නායකයන් හැටියට ඉන්නේ. මම හිතන්නේ නාමල් රාජපක්ෂට අය කාලයකට එන්න පුළුවන් වෙයි කියලා. මොකද එයාගේ දේශපාලනය සහ එයාගේ අනාගතයේ තීරණය වෙන්නේ මේ මොකද උසාවි නඩු නිමිත්තක් තියෙනවා. ඉතින් ඒකෙන් තීරණය වෙනවා යම්කිසි දේවල් ටිකක්. ඉතින් ඒකෙන් චෝදනා එල්ල වෙලා වැඩිකරු වුණොත් එයාගේ දේශපාලනය කොහොම වේද කියන එක අපි දන්නේ නැහැ. ඒකින්ද අපි ඒ පක්ෂ ගැන ඒ කියන්නේ පක්ෂ ගැන ඇත්තට ලොකුට කතා කරලා වැඩක් නැහැ. මොකද ඒකට ජනතාව දැන් මොකද ඒගොල්ලන්ගේ පැත්තේ හිටපු ජනතාවනේ දැන් මේ අනිත් පැත්තට හැරිලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට මේ පාවෙල මිනිස්සුන්ට තේරලා විශේෂයෙන් මමත් ඒ පක්ෂයට උදව් කරපු කෙනෙක් සහ අපි කලින් කොට අපේ රාජපක්ෂට ඡන්දය දුන්නා, මහින්දට ඡන්දය දීලා. නමුත් ඉතින් අපි එහෙම ආව නමුත් අපිට ඒක ඒ වෙලාවේ තිබ්බ ව්‍යුව අනුව අපි තෝරගන්න ඕන වෙලා තිබ්බේ හොඳම මේ වෙලාවේ කවුද කියන එක අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නයක්. එතකොට ඒ දේශපාලන ස්ථාවරත්වය ඉස්සරහට යන්න නම් කාවද ගේන්න ඕනේ කියපුවම හොඳම කීපදෙනා තෝරන්න හිටියේ මහින්ද. ඊට අමතරව අනිත් පක්ෂ කෙනාට ඊට පස්සේ තෝරන්න හිටියේ ගෝඨාභය. ඉතින් ඒ වගේ. ඉතින් ඒ වෙන විකල්ප නැහැ. තේරුණාද? එතකොට ඒකින්ද එහෙම තමයි උනේ. ඒකින්ද දැන් අපිට වෙන විකල්පයක් තියෙනවා. ඒතර අපි ඒකට කල් බලනවා. අද මොකද මේගොල්ලන් කරන්නේ කියලා. මේගොල්ලෝ වැරදි තියෙනවා අපි කියනවා. නමුත් දැන් ඒගොල්ලන් දෙනවා කිව්ව දේවල් අපි දැන් තව අවුරුද්දක් විතර යනකොට අපි බලනවා ඒ දේවල් මිනිස්සුන්ට සහන දෙන්න ඕනේ. දැන් පෙට්‍රල් එහෙම අඩු කරන්න ඕනේ. මොකද ඒක කිව්ව දෙයක්. මොකද ආණ්ඩුවෙන් ලොකු ටැක්ස් එකක් ගහනවා ඒකට. සහ ඒ ආයතන හොඳ ලාභ ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා. ඉතින් නාස්තිය නැති කරලා තියෙනවා දැන් ඒගොල්ලන්. ඒතර ඒ නාස්තිය අවම කරලා තියෙනකොට යම්කිසි මුදලක් එතන තියෙනවනේ. ඒතර ඒ වාසිය ජනතාවට දෙන්න ඕනේ. තේින්ද ඒ දේවල් වෙන්න ඕනේ. ඊට අමතරව මේ කැම්බීම් වල මිල අඩු වෙන්න ඕනේ. එතකොට විදුලිය සම්බන්ධයෙන් ඒකේ මිල මොකද මේ ගියාන එක පාට වැඩි කරපු විදුලි මිලක් තියෙන 100 300 400 500ක් විතර අතර වෙන්න වැඩි කරා. එතකොට ඒක අඩු වෙන්න ඕනේ. ජල ගාස්තු අඩු වෙන්න ඕනේ. ඒතර ඒ දේවල් ටිකක් තියෙනවා. ඒතකොට ඒ සහන ටික මිනිස්සු බලාපොරොත්තු වෙනවා. මොකද දැන් හැමදේම අඩු කරලා රජයේ වියදම් අඩු කරලා ජනාධිපති වියදම් අඩු කරලා මන්ත්‍රීන්ට දෙන දේවල් අඩු කරලා විශ්‍රාම වැටුප් පහෝසි කරලා එතකොට සංස්ථාවල තියෙන දේවල් අනවශ්‍ය වියදම් අඩු කරලා එතකොට ටැක්ස් මයිදන බදු මම දැක්ක ලංකාවේ ඉතිහාසයේ වැඩිම බදු එකතු කිරීම හිතපු ගාන බිලියන ගානටත් වඩා වැඩි ගානක් බදු එකතු වෙලා තිබ්බා. එතකොට මේ වගේ ප්‍රවණතාවයක් තියෙනවා. tie සල්ලි තියෙන්න ඕනේ. එතකොට ඒක රටේ ණය ගෙවන්නත් සල්ලි අයින් කරන්න ඕනේ. නමුත් සහන දෙන්න බලාගෙනත් මේ දේවල් කිව්වේ. ඒතකොට මේ දේවල් වෙන්න ඕනේ. ඒක අපි බලන් ඉන්නවා. ඒක ඒවා වුණ නැත්නම් අපි ගැනත් කතා කරනවා. ඉතින් ඒක එකක්. අනිත් එක දේශපාලන පක්ෂ ගැන දේශපාලඥයින් කියන කතා ටීවී එකේ මම ගොඩක් අහලා තියෙනවා එක පක්ෂවල. එතකොට මේ හැමෝම බලන්නේ දැන් තියෙන මේ ආණ්ඩුවේ ගෙනියන දේට විරුද්ධ මත ප්‍රකාශ කරලා මේ ආණ්ඩුව වටන්න. ඒකට හේතුව එකක් ඉන්නේ මොකද මේකෙන් මේ ආණ්ඩුව තවදුරට ගියොත් මේ ආණ්ඩුව ඒගොල්ලන්ගේ අයට ඒ කියන්නේ එයාලට ඒ කියන්නේ දේශපාලඥයන්ට ලැබෙන්න තියෙන සහන මුකුත් නැහැ. ඒතකොට මෙතන මේ දේශපාලඥයින් වෙනවා කියන එක ඇති වැඩක් නැහැ. එතකොට ඒගොල්ලන් හිතනවා මේක නිකන් පාඩු බිස්නස් එකක්. කලින් එහෙම නැහනේ. කලින් මෙතනට එනවා කියන්නේ ඉතින් කෝටි මේ ඇවිල්ලා අර මහින්දානන්ද අලුත්ගේ මේලාගේ ආවේ ඉන්ෂුරන්ස් සේල්ස් ඉන්ෂුරන්ස් කරපු සේල්ස්මන්ලා කොහොමද දැන් ඉන්නේ. එතකොට බිලියන ගණන් මිලියන ගණන් සල්ලි තියෙනවා. ඉඩම් ඒවා තියෙනවා. කොහොමද එහෙම කෙනෙක්ට මේ වැටුපෙන් කරන්නේ. එතකොට එහෙම තමයි මේ දේශපාලනේ තිබ්බේ. ඉතින් ඒගොල්ලන් බලන්නේ දැන් මේක වැටුවොත් ඒගොල්ලන්ගේ අනාගතයට හොඳයි.
ඒ පරණ සිස්ටම් එක ගන්න තමයි දැන්ට ප්ලෑන් එක. ඒ හින්දා ඒ ප්ලෑන් එකට මං හිතන්නේ මිනිස්සු ඉඳ තියයි කියලා. ඉතින් මිනිස්සු තේරුම් අරන් තින්නේ පක්ෂවල මෙහෙමනේ ඕන පක්ෂයක ඉඳලා ඒකේ හොරකම් වලට අවුල එහෙම නැත්නම් ඒ පක්ෂ අනාථ කරලා ඒ පක්ෂ කාලා විනාශ කරලා එහෙම ඉන්න කට්ටියට යන්න තැනක් තිබ්බොත් අන්න ඒගොල්ලම හොයා ගන්න ඕන නම් ටක් ගාලා යන්න පුළුවන්. මේ දිලිත් ජයවිදගේ පදක්කම කියන අන්නේ ඒ පෙරමුණට එතනට ගියොත් හොයාගන්න පුළුවන්. ඒ කට්ටිය ඔක්කොම එතන ඉන්නවා. ඒ සෙට් එකම එතන ඉන්නවා. ඔයගලන්ට ගියොත් බලා ගන්න පුළුවන් ඒ කට්ටිය. එතකොට මොකද මේ සෙට් එකම ඉන්නේ එතන. මොකද යන්න ඉන්න නැති සෙට් එකම අනාථයෝ සෙට් එකම ඉන්නේ එතන. ඒකින්ද මේ මොකද එතනට ඕන කෙනෙක් ගන්නවා. මොකද මේ පක්ෂෙට මේ ලොකු හයියක් නැහැ තාම. ඒ කියන්නේ ඒගොල්ලන්ට කට්ටිය නැහැනේ. ඒ දේශපාලන හොඳ පක්ෂේ පක්ෂවල හිටපු ප්‍රබල කට්ටිය නැහැනේ. මොකද එහෙම කට්ටිය හිටියොත් තමයි පක්ෂේ ඉස්සරහට යන්නේ. මොකද ඒ ගම්වල ඒ ගමේ අපි උදාහරණයක් ගන්න චාමර සම්පත් දසනායක. ඇයි දිනන්නේ? ඒ ගමේ මිනිස්සුන්ට දේවල් කරලා දීලා, ගෙවල් හදලා දීලා, රස්සා දීලා, ඒ ගමේ කාට උදව් කරලා එහෙම ඉන්නවා. මිනිස්සයා මෝඩ වුණා. හරිද? මිනිහා ගුණා වුණත් මිනිහා ඒ දේවල් ටික කරලා තිනේ. ඒකින්ද මිනිහා මේ අනිවාර්යයෙන්ම ඒ පැත්තේ මේ දිනනවා. ඒකින්ද ඒ ගම අල්ලගෙන එතන ඡන්ද ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඒ මිනිස්සයා යන පක්ෂයට අර මිනිස්සු ඡන්දේ දෙනවා. ඒ වගේ මිනිහා දිලිත් ජයවේටත් ඒ පුළුවන් තරම් බලන්න දැන් එනේන ඔක්කොම ගන්නේ හේතුව ඔන්න ඕකයි. ඒතොර ඒ ඡන්ද පදනම හැදෙනවා දිනන්න පුළුවන්. ඒක ඕනම පක්ෂයක් එමය. ඒ හින්දා දැන් මේ ආණ්ඩුවෙන් එහෙට මෙට පයින් එක නවත්තලා තියෙනවනේ. ඉතින් ඒක හින්දා ඒ නවත්තලා තියෙන එකෙන් ලොකු පාඩුවක් ඒගොල්ලන්ට වෙනවා. ඉතින් ඒක ව්‍යවස්ථාවට දාලා ඒක මතයක් හදලා ඒ ව්‍යවස්ථාවේ නීතියක් විදිහට ආවොත් පාර්ලිමේන්තුවෙන් පැන්නොත් එයාගේ മന്ത്രിකම අහෝසි කරන්න හෝ යම්කිසි නීති ගෙනාවොත් ඒතර ඕක වෙන්නේ නැහැ. ඒතර හරි ආණ්ඩුවක් සහ මිනිසුන්ගේ මතය හරි විදිහට නියෝජනය වෙනවා පාර්ලිමේන්තුවේ. නැත්තම් අද මේ පැත්තේ හෙට එහා පැත්තේ අද එතන එහෙම නැත්තම් මෙතන නැත්තම් රතන එහෙමනේ. එතකොට ඒකින්ද මේ එහෙම මේ දේශපාලනයක් තිබ්බේ. ඒකින්ද අපි බලමු තව සුබදායි කටයුතු කීපයක් වුණා. ඉතින් දේවල් ටිකක් යනවා. දේශපාලන වශයෙන් දියුණු වෙන රටක ප්‍රධානම දේ වෙන්නේ මිනිසුන්ගේ ආදායම් මට්ටම ඉහළ දාන එක. ඒක හොඳ කටයුත්තක් සහ ඉතින් ඒ ආදායම් උපදින තැන් නිර්මාණය කරන එක තමයි හොඳම වැඩේ. ඉතින් ඒක මේ ආණ්ඩුවෙන් දැනට කරගෙන යනවා. ප්‍රොජෙක්ට්ස් යනවා සහ ඒ දේවල් වලට උදව් කරනවා. ඒක හොඳ වැඩක්. අපි තව අවුරුද්දක් විතර බලමු. මම කියන්නේ තව අවුරුද්දක් බලමු. බලලා අපි තීරණය කරන්න පුළුවන් ඕන කෙනෙක්ට මේක ඇත්තට වෙනවද? මේක වෙන්නේ නැද්ද? ඒතකොට අපි මේක විවේචනය කරන්න පුළුවන්. මේ බොරු විවේචන නැතුව දවසේ වොයිස් කට් දෙන අර දේශපාලනයෝ වගේ වෙන්නේ නැතුව මම යාළුවන්ටත් කියන්නේ ඒක අපි නිකන් කාලේ නාස්ති කරලා තේරුමක් නැහැ. අනවශ්‍ය දේවල් නිකන් බොරුවට ෂෙයා කරගෙන ඒකින්ද මට යාළුවෝ එවනවා එක YouTube links එවනවා. මම බැලෙන්නෙත් නැහැ. ඉතින් ඒකින්ද බලන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. මම links වලට යන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ වගේ වලට මේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් බොරුවට මොකද ඔක්කොම පරණ කතා ටීවී එකේ ගිය කතා අපි අහපු කතා. ඉතින් එයා කිව්වා නේද මෙයා කිව්වා නේද අපි ඉතින් ඔය පොඩි උන් වගේ ඉතින් තේරුමක් නැහැ. දැන් අපි ඊට වඩා දැන් අවුරුදු 45 වෙනකෝ ආයෝ ටිකක් තරත් තෑනි. දැන් ඉතින් යමක් අපි තේරෙන මිනිස්සුනේ හින්දා ඔය මට්ටමේ අපි දේශපාලනය කරලා තේරුමක් නැහැ. ඒකින්ද අපි බලමු ඉදිරියට යම් චෝදනාවක් මේකක් තියෙනවා නම් ඒගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් ලියුමක් දාන්න පුළුවන් ජනාධිපතිවරයාට ඕගමතිනියට දාලා මේක මෙහෙම වැරදි මේකට අපි විරුද්ධයි මේක මෙහෙම වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ හැරෙන්න වාර එක එක්කෙනා කීනේ වල්ල නිකන් හිංචයියෝ වගේ අරගොල්ලන්ගේ කුක්කෝ වගේ මේගොල්ලන්ගේ කුක්කෝ වගේ අපි නිකන් උඩ බිරුවට වැඩක් නැහැ. ඒ හින්දා ඒකෙන් කිසිම දැනිල්ලක් නැහැ කාට. ඒකින්ද මේ අපි ඒ විදිහට දේශපාලනයට එමු ඉස්සරහට. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.